තුනුරුවන්ගේම සරණයි පුතේ. වෙනදා ඉතින් උඩ ඉඳලානේ 25ක් උඩ ඉඳලානේ ගන්න ඉතින්. දැන් නම් ඉතින් බිමට වැටලා තියෙන්නේ. පුළුවන් තරමක් පින් ටිකක් අරගෙන පරිස්සම් වෙමින් ආපහු උඩට යන්න අවස්ථාවක් හම්බුනොත් යන්න කියලා පොඩි try එකක් දෙන්න ඇවිල්ලා ඉන්නේ දැන්. නේ? දැන් ඉතින් උදේට ඇවිල්ලා පොඩ්ඩක් තනකොළ ටිකක් උඳු පියලිය ටිකක් පා ගන්න පුළුවන්. පුතාලා දෙන්නටයි තාත්තටයි පින් සිද්ධ වෙන්න. මම නම් අකමැති වෙච්ච දෙයක්මනේ ඔයාලා මේ ඉතින් ගන්න කියලා ඉවරලා අරගත්තේ. ඒ නිදහස තියෙනවා. ඇත්තටම මේ පරිසරය හරි ලස්සනයි. කුරුල්ලෝ ඉන්නවා. පරිසරය නම් මාර ලස්සනයි. කෙනෙකුට තනියම ජීවත් වෙන්න හරි වයසට ගිහිල්ලා ජීවත් වෙන්න හරි හොඳටම හොඳ පරිසරයක් නම් හදලා තියෙනවා. ඒ හදපු අයට නම් ගොඩක් තෑන්ක්ස්. එහෙම පිළිවෙලට ලස්සනට හදලා තියෙනවා. හැබැයි මම දන්නේ මේන්ටේන් වෙන එක නම් කොහොමද කියලා අපරාධ කියලා හිතනවා සමහර වෙලාවල් වලට. මේවා හදන්න කොච්චර සල්ලි යනවද? මේවා හරියට හැමදාම ක්ලීන් කරලා අරවා මේවා තිබුණොත් පුතාලා අවම වුණත් පාවිච්චි කරන්න පුළුවන් ලස්සනට ඩේලි. අර ඉන්දුනීසියාවේ වගේ ඩේලි පාවිච්චි කරත් නැතත් මේ ක්ලීන් කරන ගතියක් තියෙනවනේ. ඒවා ඉතින් පුතේ එක රටවල් වල අනුවනේ වෙන්නේ. අපිට ඒ රටවල් වල වෙන જાති මේ රටවල් වල බලාපොරොත්තු වෙන්න බෑනේ. අර ලස්සනට ක්ලීන් කරලා හැමදාම මේන්ටේන් කරොත් මේ ලස්සනට අපේ ගෙවල් උනත් අපිට හිතා ගන්න තියෙන්නේ. ලස්සනට තියාගන්න පුළුවන් අඩු ගානේ අවුරුදු 5-6ක්වත්. නැත්තම් ඉතින් මේවා සවුත් වෙලා ඒවා මේ වෙලා යනෝනේ පුතේ. එච්චර පරිසරය නම් මාර ලස්සනයි. ගොඩක් ස්තුතියි මේවා හදලා කවුරු හරි කාගේ හරි අදහසකටනේ මෙහෙම හදන්න ඉතින් හදලා එයාලා අපිටත් දෙන්නේ එහෙම මොන හරි අදහසකනේ ඒකේ ක්වොලිටි ලස්සනට මේන්ටේන් කරගෙන යන්න අපි දෙගොල්ලම පුරුදු වෙන්න ඕනේ පුතේ. අපි ගත්ත අයත් අවංක වෙලා ලස්සනට කරගන්න ඕනේ මේ දේවල්. එයාලා දීපු අයත් ලස්සනට කරන්න ඕනේ. එහෙම වුණාම තමයි ඕනම තැනක් ලස්සන වෙන්නේ. ඒක නම් හොඳටම මේ දවස්වල ඉගෙන ගන්නවා පුතේ. සමහර ඒවා හැමතිස්සෙම ඉතින් පුතා දන්නෝනේ අපි දැකපු දේවල් හිටපු තැන්වලත් එක්ක අපි දේවල් වෙනකොට මේ දැක්කම එහෙම හරි ආස හිතෙනවා. දුක හිතෙනවා. තමන්ගේ රස්සාවල් පුතේ. මම පුතාට තමයි මේ කියන්නේ. මගේ පුතාලානේ ඉතින් පුතාලට මට කියලා තියන්න පුළුවන් පුතාලට ලැබෙන මොන රස්සාවක් චූටි කාලේ ඉඳන් තාත්තා කියලා දීලා තියෙන දෙයක්. ඔයාට මතක ඇති. ඔයා මොන දේ කරත් ඒ දේ හරියට කරන්න පුරුදු වෙන්න. තාත්තලා ඔහොම දියුණු වෙලා අරවා මේවා කියේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි අවංකකමට. whatever you are doing do it like අර හරියට ලස්සනට ඒක අවංකවම කරන්න පුරුදු වෙන්න ඕනේ පුතේ. නැත්තම් ඒ ගමන් හරි දුරයි මොන රස්සාව වුණත්. අතු ගාන එකද එහෙම නැත්තම් මැනේජර්ද ඒ ලොකුම පෝස්ට් එකේ ඉඳන් පල්ලෙහා එකට එන තමන්ගේ හොනස්ටි එක තමන් ලස්සනට ඒ රෙස්පොන්සිබිලිටි කරන්න නැති වුණාම අන්තිමට පුතේ අපි කවදා හරි හැමදාම ජීවත් වෙන්න ආපු මිනිස්සු නෙවෙයිනේ. හැමදාම ජීවත් වෙන්න ආපු නැති මිනිස්සු වෙච්ච අපි කවදා හරි මැරෙනවා පුතේ. අපි මැරෙන බව දැනගෙන ජීවත් වෙන්න පුරුදු වුණොත් විතරයි අපිට යහපතක් තියෙන්නේ කියලා අපිට අපේ බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙන්නේ. අපි මැරෙන ඇඳට වැටුණාන් පස්සේ අපි කරපු හොඳ හෝ නරක අපිට කැමති වුණත් අකමැති වුණත් අපේ ළඟට ලස්සනට චිත්‍රපටයක් වගේ ඇවිල්ලා පෙන්නනවා කියලා කියනවනේ. අන්න ඒක හරි අමාරුයි පුතේ. මිනිස්සුත් එක්ක ගනුදෙනු කරනකොට අපි හැම තිස්සෙම කල්පනාවෙන් ඉන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ මේකයි. ඒක අපිට අපේ ලොකු හාමුදුරුවෝත් කියලා දීලා තියෙනවා. දේවල් දැක්කම අපිට වෙච්ච සිදුවීම් ඒ හැම තැනකදීම අපි වගේම ඉන්නවා තවත් ඒ වගේම කට්ටියක් ඒ වගේ කතාවත් ඒකට සාධාරණේ හොයන්න යන්නේ අසාධාරණේ හොයන්න යන්නේ සද්ද නැතු හරි ඔයා ඒක කරාද එහෙම කියලා යන කට්ටිය ඕන තරම් ලංකාවෙත් ඉන්නවා. හැබැයි යාලා දන්නේ කොච්චර එකෙන් අනිත් අයට කොච්චර නරකක් සිද්ධ වෙනවද කියලා. ඒකයි මං හැමතිස්සෙම මගේ පුතාලට කියන්නේ පුතාලා මොන රස්සාව කරත් මම හිටිය හරි නොහිටිය හරි එක අවංකවම රස්සාවට ආදරේ කාවත් රවට්ටන්නේ නැතුව බිස්නස් එකක් වුණත් මොන දේ වුණත් බුදුහාමුදුරුවෝ කියපු විදිහට කිව්වොත් පුතාලට අත්දැකීම් වලින් ඒව ලස්සන්ට ලැබෙයි. ඉර පායනවා පුතේ මෙන්න සිරිපාදේ පැත්තෙම මුළු ඉර පායගෙන හැම තැනටම රශ්මිය දීගෙන එනවා. අන්නේ රශ්මිය තියෙන ලස්සන පේනවනේ අපි ලස්සනයි කියලා බලන්නනේ ගොඩක් වෙලාට කැමතින් අන්නේ වගේ ලස්සන ජීවිතයක් තමන් මැරෙනකොට ඇඳේදී ගත කරලා අත්හැරලා යන්න පුළුවන් වෙයි.
අපේ බුදුහාමුදුරුවන්ගේ බණ පද ඇහුවොත් පුතේ. ඒක කවුද ජාතිය මොනවද කියන එක නෙවෙයි පුතා දැක්කනේ අම්මිගේ යාළුවෝ ඉන්දියන් යාළුවෝ මෙහි ඇවිල්ලා කොහොමද මේව කරේ කියලා මම පුතත් එක්ක කියලා තියෙනවනේ. ඒ නිසා පුතේ හැම තිස්සෙම තමන්ගේ තියෙන වෙස්මුණ එක ගලවන්න ඕනේ. වෙස්මුණ කියන්නේ එක චරිත අපිට එක වෙලාවට රඟපාන්න වෙනවා. අපිට ලොකුවට නරක පැත්තට චරිත රඟපාන්න වෙන්නේ අපිට නැතිකම නිසා. අන්න ඒකට තමයි පුතේ අපේ බුදුහාමුදුරුව අපිට කියලා තියෙන්නේ කන එක හරි දන් දෙන්න පුරුදු වෙන්න කියලා. නොකා හරි එදාට දෙන්න කියලා පුරුදු කරලා තියෙන්නේ. අන්න ඒ වගේ ක්වොලිටිස් පුරුදු වුණොත් මගේ පුතාට කවදා හරි මන් නැති වුණොත් පුතාලා දෙන්නටම සතුටින් ලස්සනට එන හැමදේම පොසිටිව් විදියට අරගෙන යන්න පුළුවන් මේ. එහෙනම් පුතේ තුනුරුවන්ගෙම සරණ මෙහි ඇවිල්ලා අර කියනවා වගේ ජීවත් වෙන එක හරි අමාරුයි. ඒක හරි අපිට විතරක් නෙවෙයි කාටත්. එතකොට ඒව කල්පනාවෙන් හරියට මෛත්‍රියෙන් ඉන්නවා කියන එක හරිම අමාරුයි. වෙන කොහේ හරි ඉඳලා මෙහි ඇවිල්ලා මෛත්‍රී ප්‍රැක්ටිකල් පුරුදු කරන්න තමයි ලස්සනම රට. පාරේ ගියත් එළියේ ගියත් කඩේට ගියත් තමන් රැවටෙන හැම වෙලාවකදීම හිතලා හිත මේව කරගෙන හරි ඕකේ කියලා රැවටෙන රවට්ටන ඒ වගේ තැන් වලින් බේරනවා කියන්නේ පෙනෙන නොපෙනෙන හැම තැනකින්ම හරිම අමාරුයි. ඒවට තියෙන එකම පිරිසරණ තමයි දානය සීලය කියලා. නම් අපි චිත්තක් හරි දශමයක් දන්නෝ අම්මා නිසා පුතාලා දෙන්නටත් තියලා තියෙනවා. අපිට මේ හැම දෙයක්ම හම්බෙච්ච හැටි පුතාලා දෙන්නත් දන්නෝ. ඔය දෙන්න ඉපදුනායින් පස්සේ තමයි මොනවද අපි කරේ කොහොමද යන්න ඕනේ කියලා. ඒව අමතක වෙයි කියලා බයට සත්පුරුෂ ගුණම දියුණු කරගන්න පුතේ. අපිම සත්පුරුෂය වුණොත් අපිට මේ ලෝකේ ලස්සනට සත්පුරුෂයන්ට ලස්සනට ඒ වෙලෙට අපිට පේන දේ වුණාට අපි යනකොට අපිට යන්න ඕන තැනට යන්න පුළුවන් කියලා මේ දහමේ ලොකු සත්‍යයක් තියෙනවා පුතේ. එහෙනම් පුතාට තුනුරුවන්ගේම සරණයි පුතේ. බුදු සරණයි.